රොජ් ඩික්ෂන් එකත් එක්ක ඉතින් මම ජර්නල් ටිකක් තමයි කරන්න යන්නේ. මේ තියෙන්නේ ජර්නල් බුක් එක. ඉතින් ජර්නල් කියන්නේ ඔයාගේ හිත මනස සංසුන් කරන දෙයක්. ඉතින් මම ඉස්සෙල්ලාම ජර්නල් එක හදන්න ඕන බඩ ටික ලාජ්ජුවෙන් අරගන්නවා. ඔයාලට කියන්න ඕනේ ඔයා ජර්නල් කරන පික්චර්ස් වෙනම බොක්ස් එකකට දාලා තියාගන්න විදිහ ගොඩක් වැදගත්. ඉතින් මේ මගේ බොක්ස් එක ඊට පස්සේ මේ පික්චර්ස් ටික අලව ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් හැට වැඩ කරනවා. ඉතින් ජර්නල් කියන දේ ගොඩක් අය දැන් හරි කරන දෙයක්. ඉතින් මම කරනවා. පස්සේ ලියන්න ඕනේවා වෙන පොතක් තියෙනවා නම් ඒ හරි තෝරගෙන ලියන්න පුළුවන්. ඉතින් සනම් මේ ටික අලවල් තියෙනවා. මේ තියෙන මගේ ෂෝට් නෝට් බුක්ස් එක. ඉතින් මම පන්න ඩයරි එකක් යූස් කළා තමයි මේ විදිහට ෂෝට් නෝට් ගහුවේ. මේ තියෙන මගේ ඩ්‍රීම්ස් බුක් එක. ළඟ පිපුණට තවත් ෂෝට් නෝට් එකක් ඒ විදිහට මේ ෆයිල් එකේ තමයි දුර පිපුණම පාවිච්චි කරනවා. මල් පෙතියක මාත නිරේ ජර්නල් එකේ ලියාගන්න පුළුවන්. නුඹරගෙන මල් සොඳුන් නුදුරට ජර්නල් එක කරන්න පුළුවන්. කළු ආකායේ අගදේ ජර්නල් එක. ඉතින් ඒ වගේමයි ඔයා පාඩම් කරන තැන ඊළඟට පිස්සුට තියාගන්න ආදරගන්න. ඉතින් මේ වගේ කියුට් බඩුවට මම හසයි. ඊළඟට තව දෙයක් තමයි මම දැන් කරනවා පොට් පේන්ටින්. ඉතින් පොට් පේන්ටින් කියන්නේ ජර්නල් වගේම හිත නිවන දෙයක්. ඒක ආසාවෙන් කරත් අනිවාර්යයෙන්ම විනෝදාංශයක් කරගන්න පුළුවන්. ඉතින් මත් එක එකතුලා තමයි මම පොට් පේන්ටින් කරන්නේ.